සත්‍යයේ ගවේෂණයට බුද්ධියේ විමසුම. පින්න නිවුස් 24/6 සමගින් ඔබ හමුවට එන ඔහු හර්ෂ විරාජ්. ඉතින් මම ඔහුව හැඳින්වුවේ ඔහු මං හිතන්නේ අති දක්ෂ ප්‍රවෘත්ති නිවේදකයෙක්. ඒ වගේම චරිතාංග හඬ කැවීම් ශිල්පියෙක්. කලා ශාස්ත්‍රයේ සකල විද කලාවන්ගෙන් පිරුණ මං හිතන්නේ අති දක්ෂ දැවැන්ත ශක්තියක්. පින්න ප්‍රොඩක්ෂන් එකේ අති දක්ෂ පුරුකක් කියලා කිව්වොත් මම නිවැරදි. ඉතින් ඔහුට අද නිසි වටිනාකමක් ලැබුණා. නිසි ඇගීමක් ලැබුණා. ඒ ඔහු කරපු ඒ අසීමාන්විත කැපකිරීම වෙනුවෙන්. ඉතින් හර්ෂ මොකද හිතන්නේ මේ ලැබිච්ච සම්මානය ගැන? සලාම ආරිස්තුති කරන්න ඕන මේ අවස්ථාව මට ලබා දීම සම්බන්ධව ඇත්තටම පින්න ප්‍රොඩක්ෂන් SLRR ප්‍රොඩක්ෂන් එකටත් මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මේ අපි වගේ දක්ෂයන්ට මේ වගේ හොඳ තෝතැන්නක් ලබා දීම වෙනුවෙන්. ඒ වගේම මම වැඩසටහනේදීත් කිව්වා මම හිතන විදිහට ලංකාවේ අංක 1 වැඩසටහන තමයි මේ සම්මාන වැඩසටහන තමයි හඬ කැවීම් ශිල්පිය වෙනුවෙන් මේ තරම් සුවිශාල සම්මාන ගාණක් දෙන එකම සම්මාන උළෙල. මම හිතනවා ඒක අනිවාර්යයෙන් මේ බුද්ධික පින්නදුව සහ රුවන් රන්දාක මේ දෙපළගේ සම්මිශ්‍රණේ සිද්ධ වෙච්ච හොඳම කාර්යයක්. ඒ නිසා ඒ දෙපළට ඇතුළු අපේ පින්න කාර්ය මණ්ඩලයටම අපි වෙනුවෙන් මේ කරපු මහා ප්‍රයත්නයට ස්තුතිවන්ත වෙනවා. වාරක් ගොඩක් ස්තුතියි. ඔව් ඉතින් හර්ෂ විරාජ්ට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා කලා ලෝවේ දිදුලන තරුවක් වෙන්න. ඉතින් බොහොම ස්තුතියි.